මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරේ මේ තේට අවුලි තමයි. අටේ පන්තියේදී යමුනේ මේ මට බයිසිකලයක් ගන්න ඕන වෙලා ඒකට තමයි. අවුරුද්දකට ලක්ෂ 15ක් 20ක් ලාභ විතරක් ගන්නවා මේ තවන් ටිකේ. මේ තියෙන්නේ මෙතුමාගේ තවානේ තියෙන පැලයක්. මූලික හේතුව අතු සහ පස්. ඒක අපි හොඳටම තෝරලා ගන්න ඕනේ. හදාගත්තට පස්සේ පෝර වලින් තමයි ගොඩක් ලෙඩ එන්නේ. කාබනික පෝර පැත්තට ගියාට පස්සේ ලොකු වෙනසක් දැක්කා. ගොඩක් ලාභ තියෙනවා. කරන්න පුළුවන් නම් හොඳ බිස්නස් එකක්. ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමෝම. අද අපි ඇවිල්ලා ඉන්නේ බලංගොඩ තොටුපොළ තැන්න ප්‍රදේශයේ පවත්වාගෙන යන සාර්ථක වගාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි. ලංකාවේ ආර්ථිකය තුළ තේ වගාවට සුවිශේෂී ස්ථානයක් හම්බ වෙනවා. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ සාර්ථකව නිරෝගීමත්ව පවත්වාගෙන යන තේ තවාණක් වෙතටයි. මාත් එක්ක දැන් සම්බන්ධ වෙලා ඉන්නවා මේ තේ තවානේ අයිතිකරු. එහෙම නැත්නම් මේක පවත්වාගෙන යන සුමුදු මහත්මයා. ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමාව අපේ වැඩසටහනත් එක්ක. ඉතින් සුමුදු මහත්මයා මේ තේපැල තවාන ඉතාමත් සාර්ථක විදිහට පවත්වාගෙන යනවා. අපි ඔබෙන් දැනගන්න කැමති මේ තේ තවාන ආරම්භ කළා දැන් කොච්චර කල්ද? ඒ වගේමයි ඔබ මේ තේ තවාන පවත්වාගෙන යාමේදී අනුගමනය කරන දේවල් මොනවද කියලා මූලික කරුණු කිහිපයක් ප්‍රථමයෙන් දැනගන්න කැමතියි. මේක දැන් මාස 6ක් විතර වෙන්නේ මේ පැලවලට. වෙන කට්ටිය කරන්නේ මේක මේ සීල් කරනවා. ඒ කියන්නේ මේ අතු ගහලා සීල් කරනවා. මම මේක සීල් කරන්නේ නැහැ. සීල් කරපුවම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක දෙපාර තුන් පාරක් හොඳට තේපැල කරන හින්දාම මේක දැනගත්තා. සීල් එක ඇතුලේ මේ කියන්නේ මූල පද්ධතිය නෙවෙයි. එතන උඩ තමයි හැදෙන්නේ. දලු කොටස විතරක් හැදෙනවා මූල පද්ධතිය යන්නේ. ඒ කියන්නේ දැන් ස්වභාවිකව මේ අවුව වැටෙනකොට කොළයකට ඉස්සලා මූල පද්ධතිය හැදෙන්නේ. ඊට පස්සේ මූල පද්ධතිය හොඳ ශක්තිමත් වුණාට පස්සේ තමයි දෙනින් පැලයක් හට යන්නේ. අරකේ වෙන්නේ උඩ දලු ටික හැදිලා තිනවා. අපි හිතන්නේ මේක පැලයක් තමයි කියලා. ඊට පස්සේ අපි සීල් කරලා දවස් 45කින් පෝර ආරම්භන දානකොට ගොඩාක් ලෙඩ රෝග වලට මේ ගොදුරු වෙනවා. එතකොට ඔබතුමා මේ වගාවට යමු වෙලා කොච්චර කාලයක්? මම දැන් අවුරුදු 15කට වැඩි. ඒ කියන්නේ මගේ දැන් මට අවුරුදු 40යි. 40 අවුරුදු 15කට වැඩි මම තේ පැලයක් කරා. දීර්ඝ කාලයක් ඔබතුමා මේ වගාවත් එක්ක තමයි ඉඳලා තියෙන්නේ. එතකොට ඔබතුමාට ගොඩාක් අත්දැකීම් ඇති මේ තේ පැලත් එක්ක ඉද්දි මොන වගේද මේවල ඇතිවන ලෙඩ රෝග වගේමයි. දැන් අපි කිව්වොත් එහෙම පොහොර යොදනවා නම් පොහොර යොදන්න ඕනි කාලයක් තියෙනවා. සහ මේ පැල පවත්වාගෙන යන්න ඕනි ක්‍රමවේදයක් තියෙනවා. අපිට පොඩි පැහැදිලි කිරීමක් කරමු. පොහොර යොදන ආකාරය සහ පැලයක් කොහොමද පවත්වාගෙන යන්නේ සහ ඒවට තියෙන ලෙඩ රෝග වලට දක්වන්න ඕනි ප්‍රතිචාර සහ පිළියම් මොනවද කියන එක. අර පැකට් එකක් පුරවලා මේ හොඳ නිරෝගී ගහකින් අත්තක් අරගෙන ඒක මේ ඉඳලා දවස් 45ක් යනකම් සීල් කරනවා. සාමාන්‍යයෙන් ගොඩාක් කට්ටිය සීල් කරනවා. ඉතින් මේ සීල් කළා දවස් 45කින් පස්සේ තමයි පෝර දාන්නේ. දවස් 45කින් පස්සේ අපි T65 දාන්නේ. දාම්මට පස්සේ මේ 35 දවස් කොහොමත් සති දෙකෙන් දෙක වගේ දානවා පොඩ ගහේ හැටි බලලා තමයි කරන්නේ. ඒ කියන්නේ මේ ගහේ වර්ධනය තියෙන්නේ කොහොමද කියලා බලලා තමයි දාන්නේ. ඊට පස්සේ ඉතින් ගහේ වර්ධනය බලලා අවුවට ඇරලා පෝර ප්‍රමාණය වැඩි කරනවා. ඒක තමයි මුලින් කරන්නේ පැල ටිකට. ඒත් එක්කම දැන් පැලයක් අපිට විකුණන්න පුළුවන් නැත්නම් අපිට පාරිභෝගිකයට දෙන්න පුළුවන් තත්යකට පැමිණෙන්නේ කොච්චර කාලයකට පස්සේ? මාස 6න් පස්සේ වගේ. මාස 6න් පස්සේ මාස 6න් වගේ පස්සේ පුළුවන්. ඒ වගේමයි අපි දන්නවා තේවල විවිධ ප්‍රභේද තියෙනවා. අපි බලන්න ඕනි මේ අවස්ථාවේ මේ ස්ථානයේ වගා කරලා තියෙන ප්‍රභේද මොනවද කියලා. මම මේකේ ගොඩාක්ම තියෙන්නේ මගේ 26 තමයි තියෙන්නේ. 25 පොඩ්ඩයි තියෙන්නේ. 26 තමයි ගොඩක්ම මම කරන්නේ. ඔව්. එතකොට මේ 25 තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා? 25 මෙහෙමයි 25 ඇවිල්ලා දලු කියන්නේ කාර්කසක පොළවට ඔරොත්තු දෙනවා. එතකොට මේ ඒකේ මේ කොලේ පොඩ්ඩක් රවුම් නිකන් දොඩම් කොලේ වගේ හැඩයට තියෙන්නේ. අපිට පවත්වාගෙන යන්න පහසුයි කියන්නේ. පහසුයි. ඔව්. එතකොට සුන්දු මහත්මයා මේ තේපැල තවානට ඔබ විශේෂයෙන් යොදන පොහොන වර්ග තියෙනවද සහ පෝර වර්ග දෙක තුනක් කවලම යොදනවද කොහොමද ඒ විස්තර? මම මෙහෙමයි මුලින් මම 30-65 පොඩ්ඩක් දානවා. පැල මේ දවස් 45න් පස්සේ වගේ 30-65 පොඩ්ඩක් දානවා. අර මූල පද්ධතිය හැදීගෙන එනකොට. ඊට පස්සේ වැඩිපුරම දැම්මේ මේ කාබනික පෝර තමයි දාන්නේ. දියර පෝරක් තමයි දැම්මේ. ඒකෙන් තමයි මේ නිරෝගී පැල ටික මෙම හදාගත්තේ. එතකොට මේ පොහොර කවලම යොදද්දී ගැටලුවක් වෙන්නේ නැද්ද පොහොර වර්ග දෙකක් එකට යොදද්දී? එහෙම නෑ. මෙහෙම විශේෂයක් තියෙනවා. මේ රසායනික පෝර මේ වැස්ස කාලෙදී භාවිතා කරන්න බෑ. තවානේදී භාවිතා කරන්න බෑ. ඒ කියන්නේ රසායනික පෝර දාන්න පැල මැරෙනවා. ඒ කියන්නේ වතුර වැඩි වෙනකොට මූල පද්ධතිය ලෙඩ වෙනවා. නිකම්ම දිලීර ඇවිල්ලා සවුත් වෙලා යනවා. ඒ වුණාට කාබනික පෝර එක කොයි කාලෙත් දාන්න පුළුවන්. ඒකේ හොඳ ප්‍රතිඵල තියෙනවා ලෙඩ නෑ. කොළ හැලෙනේවා අරම්මනම් එහෙම නෑ. එතකොට ඔබතුමා මේ තවන පවත්වාගෙන ආපු කාල සීමාව තුළ ඔබතුමා මුහුණ දුන්න අභියෝග මොන හරි තියෙනවද? එහෙම නැත්නම් මේ පැලවලට ඇතිවෙච්ච ලෙඩ රෝග විශේෂයෙන් සඳහන් කරන්න. තේ පැල ටික කියන්නේ හදාගත්තට පස්සේ පෝර වලින් තමයි ගොඩක් ලෙඩ එන්නේ. පෝර දානකොට පෝර අපි රසායනික පෝර කඩෙන් ගේනවා. ගහලා අපි දානවා අපිට එහෙන් දෙනවා අපිත් දානවා මේක අපිට දාන්න ඕනේ ප්‍රමිතිය අපි දාන්නේ. ඔය බැරල් එකට දී කරනවා මෙහෙම දානවා. දාපුවම පැල කැලට වැඩි වෙලා කොළ ටික හැලෙනවා. මූල පද්ධතිය විනාශ වෙලා යනවා. ඒ වුණාට මං කරපු මේ කියන්නේ මේ තවානේ මං උඩට මේක බැලුවා ප්‍රායෝගික
බලද්දී අරක ඕනි වෙලාවක යොදන්න පුළුවන්. ඒ කියන්නේ වැස්ස දවසක් ඉන්ඩෝර් දවසක් කියලා නේ. යොදපුවම ගානට එනවා. ඒ කියන්නේ කිසිම හානියක් වෙන්නේ නැහැ පැලවලට. ඒකට සුදු මහත්ම දැන් තවන් කරන අයට පැලයක් හදාගන්න කලින් අතුරුකින් ලබා ගන්න ඕනේ. ඒ වගේමයි මේ පැලේ අපි පාරිභෝගිකයට දෙද්දී පාරිභෝගිකයෙක් පැලයක් තෝරගද්දිත් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා තියෙනවා. අපි පොඩි දැනුවත් කිරීමක් කරමු. රිකිලි තෝරගන්නේ කොහොමද සහ පැලයක් අපි පාරිභෝගිකයට දෙද්දී පාරිභෝගිකයා සැලකිලිමත් වෙන්න ඕනේ මොන දේවල්ගෙන්ද? තේ තවානක් කරන්න ඉස්සලාම අතු තෝරගන්නකොට හොඳ නිරෝගී මේ සාමාන්‍යයෙන් හොඳට මේ දළු හැදෙන ලෙඩ නැති කෑල්ලකින් තෝරගන්න ඕනේ. එතකොට ඒවා හොඳට කියන්නේ උසට හැදිලා තියෙන කොළ හොඳට කොළ පාටට කිසිම අර ලෙඩක් නැති කොළ තියෙන වත්තක් තෝරගන්න ඕනේ. ඒකෙන් තමයි අතු ගන්න ඕනේ. නැත්නම් අපේ තේ පැල තවාන්ට මේක බලපානවා. ඒ කියන්නේ අපි හිතන්නේ මේ කොහෙන් හරි අතු පෙලක් කටි ගොඩාක් කට්ටියම අතු ටිකක් ගේනවා ගහනවා ඊට පස්සේ එක එක ලෙඩ වලට බෙහෙත් ගන්නවා කඩෙන්. ඒ වුණාට ඒක නෙවෙයි මූලික හේතුව අතු සහ පස්. ඒක අපි හොඳටම තෝරලා ගන්න ඕනේ. ඔව්. ඒතකොට පාරිභෝගිකයෙක් පැලයක් තෝරගද්දී ඔව් පාරිභෝගිකයෙක් පැලයක් තෝරගද්දී කියන්නේ මෙහෙමයි තවානක මුලින්ම එන 100ට කොහොමත් 40ක් 50ක් විතර එනවා හොඳ පැල ටිකක්. ඒ පැල වලින් පැල ටිකක් තෝරගන්න පුළුවන් නම් තමයි හොඳ. එතකොට ඒකේ අස්වැන්න වැඩි. ඊළඟට එනවා පැල. ඒවා හොඳයි තමයි. ඒ වුණාට අරක තමයි හොඳම පැලේ. ඔව් ඇත්තටම ඔබතුමාගේ තවාන දැන් බලුවහම අපිට පේනවා ඉතාමත් සාර්ථක විදිහට සහ නිරෝගිමත් පැල තමයි ඔබතුමාගේ තවානේ තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට දැනගන්න අවශ්‍යයි මේ පැල තවාණයෙන් ඔබතුමාට ලැබෙන ආර්ථික වාසි මොනවද සහ ඔබතුමා භාවිතා කරන රසායනික සහ කාබනික පොහොර අතරින් ඔබතුමාට වඩාත්ම ආර්ථිකමය වශයෙන් ලාභදායක වෙන්නේ මොන පොහොරයකද සහ ආර්ථිකමය තත්ත්වය කොහොමද මේ පැල තවාන්නේ? මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් කරේ මේ තේ තවගොලි තමයි. මම ජොබ් එකකුත් කරනවා. ඊට අමතරව තමයි මේ කරන්නේ. මේ කියන්නේ පාර්ට් ටයිම් එකක් විදියට. මම කොහොමත් අවුරුද්දකට ලක්ෂ 15ක් 20ක් ලාභ විතරක් ගන්නවා මේ තවන් ටිකේ. ඊට වැඩියත් ගන්නවා ඇති. මේ ගොඩක් ලාභ තියෙනවා. කරන්න පුළුවන් නම් හොඳ බිස්නස් එකක්. ඔව් ඇත්ත වශයෙන්ම තේ කියන්නේ ලංකාවේ තියෙන භෝගාතර වාණිජ භෝගාතර ඉහළින්ම තියෙන භෝගී විදිහට ගන්න පුළුවන්. ඊළඟට මම දැන් ඒ කියන්නේ මම කාලයක් පොර පාවිච්චි කරානේ. පොර පාවිච්චි කරපුවම මට දැනලා තියෙනවා මේ රසායනික පොර භාවිතා කරපුවම ගොඩක් වෙලාවට මේ ලෙඩ තමයි වැඩි. පැල කාලේ මේ කියන්නේ මාස 2-3 පැල වලට රසායනික පොර දානකොට එක එක ලෙඩ එනවා. අපි ඒ ලෙඩේට බෙහෙත් ගන්න ලාපුවම වෙන ලෙඩක් හැදෙනවා. එහෙම ඊට පස්සේ මං මේ කාබනික පොර පැත්තට ගියාට පස්සේ ලොකු වෙනසක් දැක්කා. ඒ කියන්නේ ඒක මේ කියන්න විදිහක් නෑ. මේ කොළවල පවා පොඩි කාලේ ඉඳලම නිරෝගී පැල තමයි එන්නේ. ඔව් අපිට ඇත්තටම මේ පැලයක් අරගෙන පෙන්වන්න පුළුවන් කොහොමද පැලයක වෙනස සහ මේ නිරෝගීමත් භාවය. ඔව් මේ පැලයක් අන්න ඔව් මේ තියෙන්නේ මෙතුමාගේ තවානේ තියෙන පැලයක්. අපිට මේ පැලය බලපුවාම පේනවා තමත් නිරෝගීමත් සහ සාර්ථක විදිහට වර්ධනය වෙච්ච පැලයක් තමයි මේ තියෙන්නේ. ඉතින් සුමුදු මහත්මයා මේ පැලයට දැන් කොච්චර කාලයක් වගේ වෙනවද මේකේ කාල සීමාව? මේකට දැන් මාස 6යි වෙන්නේ. මේ පැලේ නිරෝගීමත් භාවය පිළිබඳව පුතුමාට පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම්? මේමයි මේ දැන් පැලේ ගත්තොත් මේ කඳ දිහා බලපුවම හොඳට තේරුම් ගන්න පුළුවන්. මේක දැන් සාමාන්‍යයෙන් හෙල්ලෙන්නේ අරම්මනම් මොකුත් නෑ. හොඳ සවිශක්තිමත් තියෙනවා. අතු බෙදිලා තියෙනවා. කොළ 10ක් 15ක් තියෙනවා. හොඳටම කියන්නේ ශේෂ්ත්‍රික හිටවන්න පුළුවන් තත්ත්වයේ තියෙන පැලයක් මේක. ඔව්. මූල පද්ධතිය මේ පැකට් එකකින් එළියටම ඇවිල්ලා තියෙනවා මේ. මෙහින් එළියටම ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ අඟල් 6ක පැකට් එකේ අඩියටම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ නිරෝගිමත් පැල මෙතුමාගේ තවාණයෙන් ඔබට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ තේ තවාණේ කටයුතු සිද්ධ වෙන්නේ සහ මේ තේ තවාණ පවත්වාගෙන යන්නේ. ඔබතුමා ගාව දැන් පැල කීයක් පමණ මේ තවාණ තුල ස්ථාපනය කරලා තියෙනවා? දැන්ට තියෙනවා ඔක්කොම ලක්ෂයක් විතර පැල. කොමන පැල ප්‍රමාණයක් තියෙනවා? ලක්ෂයට වැඩි 1.20ක් තියෙනවා මේ ටිකේ. ඔව්. එතකොට සාර්ථකව සහ නිරෝගිමත් පැල මේ තවාණ තුල අපිට දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට හේතුවක් බවට පත් වෙන්නේ මේ පොහොර කියන සාධකයේ විදිය අපිට හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව මේ දේශගුණික සාධක ගත්තට පස්සේ මොන වගේ කාලගුණ තත්ත්වයක් මොන වගේ ප්‍රදේශයක්ද මේ තේතවල තවාණක් පවත්වාගෙන යන්න සුදුසුයි කියලා යෝජනා කරනවා. මම නම් හිතන්නේ තේ තවාණක් මේ පොඩ්ඩක් ඇල මේ ස්ලොප් එක තියෙන තැනක තමයි හදන්න ඕනේ. එතකොට අර මේ තේ පැලයක් හැදෙන්න වතුර රැඳිලා තියෙන්න බෑ. පොඩ්ඩක් වේලෙන්න ඕනේ. වේලෙන්න ඕනේ වතුර තියෙන්න ඕනේ. එන්න එහෙම තමයි තේ පැල හැදෙන්නේ. කියන්නේ තේ ගහට අර තේ ගහක් අපි නිකන් මව් ගහක් බලන්නකො කඳු කර ප්‍රදේශෙ තමයි හැදෙන්නේ. වැඩි තනිතලා තැන් වල හැදෙන්නේ නැහැ හරියට. ඒ වගේම හිරුවෙලියත් ප්‍රධාන සාධකයක්. හිරුවෙලියත් ප්‍රධාන සාධකයක්. හිරුවෙලියෙන් තමයි ගොඩක්ම මේ පැල තවන කියන්නේ ලස්සනට හදලා ගන්න පුළුවන්. ඔව්. දැන් මේ පැල සාමාන්‍යයෙන් මාස
හතරකට අඩු කාලේ තමයි අවුවට ඇරලා තියෙන්නේ. සුමුදු මහත්මයා මේ තේ පැල තවානේ ආර්ථික ප්‍රතිලාභ වලට අමතරව අපි පරිසරයත් එක්ක ඉද්දී මේ පැල එක්ක ඉද්දී අපිට වෙනම ආස්වාදයක් ලැබෙනවා. ඔබතුමාට මොකක්ද මේ පිළිබඳව සඳහන් කරන්න තියෙන්නේ? මේමයි මම ජොබ් එකක් කරනවා. ඒ ජොබ් එකට අමතරව තමයි මේක කරගෙන යන්නේ. මේ සාමාන්‍යයෙන් මගේ මේ තේ පැල වගාව ගැන කිව්වොත් එහෙම මම සාමාන්‍යයෙන් ඉස්කෝලේ 8 පන්තියේදී වගේ තමයි මේ තේ පැල තවන්ට මේ යොමු වුණේ. ඊට පස්සේ මේ 8 පන්තියේදී යොමු වුණේ මේ මට බයිසිකලයක් ගන්න ඕන වෙලා ඒකට තමයි. ඊට පස්සේ මං කරේ මේ තේ පැල තමයි පොඩියට දැම්ම පැල 5000ක් විතර. දාව පැල 5000 විකුණුවා. එදායින් පටන් ගත්තේ නෑ මේ තාම යන්නේ. එදා ඉඳලා මට මාර සතුටුයි මම හැමදාම වැඩ ඇරලා ඊයට ගියත් එනවා මෙතෙන්ට. රෑ හරි ඇවිල්ලා බලලා යන්නේ. අර තව එකක් මේ තවානක් කරනවා කියන්නේ තමන්ගෙන්ම අතින්ම මේක කෙරෙන්න ඕනේ. ගොඩාක් කටයුතු තමන් කරන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි වලට කුලියට කරන්න පුළුවන්. ඒ වුණාට මේ වගේ තත්ත්වයකට ගන්න බෑ. ඒක මට කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ තමන්ගේ දේ දිනු කරගන්න ඕනේ තමන් වගේම තමන්ගේ දේ දිනු වෙද්දි දකිද්දි තමන්ට දැනෙන සතුට සහ ඒ විශ්වාසය අපිට මිලට ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් පෙනියන්නේ. ඊගවට අපිට සුදු මහත්මයා අවසාන වශයෙන් දැනගන්න උවමනාවක් තියෙනවා. දැන් මේ පැලයක් ගන්න ඔබ ගාවට පරිභෝගිකයෙක් එනවා නම් ඔහුට කොහොමද ඔය පැලේ ලබා දෙන්නේ? කියන්නේ මිල ගණන් සහ ඉදිරි අත්යන් කොහොමද? අපි එන පාරිභෝගිකයාට ඉස්සලාම අහනවා මේ සාමාන්‍ය යාට ඕනේ මොන වගේ සයිස් එකේ පැලද කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා පෙලක් කට්ටිය කැමති උස පැලවලට. මේක කොළ 10ක් 15ක් විතර. පෙලක් කට්ටිය කොළ 5ක් 6ක් වගේ පොඩි පැල හිටවන්නත් කැමති කට්ටිය. ඉතින් ඒ පාරිභෝගිකයා එන විදිහට බලලා එයාට දෙනවා. මම ගොඩක් කැමති උස පැල වලින් ඒගොල්ලන්ට දෙන්න තමයි. ඒගොල්ලෝ කැමති විදිහට. ඔව්. එතකොට මිල ප්‍රමාණය කොහොමද වෙන්නේ? පැල වල වෙනස් වෙනවද? පැලෙන් පැලයට ප්‍රමාණය අනුව වෙනස් වෙනවද? මේමයි ලොකු පැල නම් මේ දවස්වල 32කට වගේ යනවා. මේ ප්‍රදේශයට අනුව. ඔව් 32කට වගේ යනවා. අපි එතකොට ඒක පටවල දෙනවා ලොරියට. එහෙම තමයි. එතකොට පැල 26 තමයි ඒ මිල යන්නේ. අපි 25 ගත්තොත් රුපියල් 40යි. රතු තියේ චයිනා කියන්නේ 40යි. ඉතින් අනිත් ඒවා ඔක්කොම 32 35 අතර තමයි යන්නේ. තව එකක් මගේ දැන් පැල ගිනිලා දැන් අවුරුදු 15ක් 20ක් විතර මගේ පැල ගිනිනන කට්ටිය. ඒ කට්ටිය දැන් මගේ පැල ගිනින්න ආයේ නැවත ආවොත් මට අනිවාර්යෙන් කෝල් එකක් දීලා මාළඟ පැල තියෙනවා නම් තමයි මගෙන් අරගන්නවා. අනිවාර්යෙන් මගෙන් ගන්නවා. නැත්නම් තමයි ෆිටිං අරන් යන්නේ. ඒ තරම් මම විශ්වාසයක් ගොඩනගලා තියෙනවා ඔයගොල්ලෝ පිළිවන්න. ඒ වගේ තමයි ඉතින් සාර්ථක තවන්නත් ඉදි සහ වගාව වෙනුවෙන් වෙන් වෙච්ච පුද්ගලයෙක් ඉද්දි සාර්ථකත්වය අනිවාර්යයෙන්ම ඔබ කරා පැමිණෙනවා. මේ පැල මං දෙද්දි මේ පාරිභෝගිකයට දෙද්දි මං කවදාවත් සෞතු පැලයක් දෙන්නේ නැහැ. මමත් මේක සල්ලි වියදම් කරලා තිනවා. එයා ඊට වඩා වියදම් කරනවා මේ පැලේට. එයා ගිහිල්ලා දැන් මේ ශේෂ්ඨ හිටවනකොට මෙයාට සෞතු පැලයක් දුන්නොත් එයා ගොඩාක් අමාරු වෙනවා. අපි රුපියල් 30ක් අපි ලාභෙත් එක්කනේ දෙන්නේ. ඒ වුණාට මෙයා රුපියල් 100ක් 150ක් විතර වියදම් කරනවා මේ පැලේ. අපි ඉන්න මේ සෞතු පැලයක් දුන්නොත් ඒක අපේ මේ ව්‍යාපාරයට හරියන්නේ. මම එහෙම කවදාවත් කරන්නේ නැහැ. අනිවාර්යෙන් හොඳම පැලයක් තමයි දෙන්නේ. ව්‍යාපාරයක් සඳහා පාරිභෝගික විශ්වාසනීයත්වය කියන දේ බලපානවා ඇත්ත වශයෙන්ම. ඉතින් මේ විදිහට තමයි මේ පැල තවානේ විස්තර අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතාමත් සාර්ථක සහ නිරෝගිමත් පැල තවානක් අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔබට තිරේ දිස්වන අංකය අමතලා ඔබට පුළුවන් ඔබේ පැලය නැත්නම් ඔබේ වගාවට අවශ්‍ය කරන පැලය අපේ සුමුදු මහත්මයාගෙන් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ආකාරයට අපි පැමිණියේ බලංගොඩ තොටුපොළවත්ත ප්‍රදේශයේ තමත් සාර්ථකව පවත්වාගෙන යන තේ වගාවක් පිළිබඳව ඔබට දැනුවත් කරන්නයි. ඉතින් ඉදිරියේදීත් අපත් එක්ක රැඳී සිටින්න මේ වගේ තවත් වගාවන් සොයාගෙන යන්න අපි සූදානම්. ස්තුතියි.